වහන්සේගේ නාමයෙන් ආශිර්වාදවත් දවසක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි ජීවනයේට දොරක් දේව සභාවේ YouTube නාලිකාව තුලින් අද දවසේත් අපි ඔබ මුණ ගැසෙන්න ආවා. අපි මේ කාලේ ඉගෙන ගන්න යන්නේ මූලධර්ම 16 තමයි අපි ඉගෙනගෙන ආවේ. අපි පසුගිය පාඩමක් තුලින් ඔබට කතා කරා මූලධර්ම 16 පළවෙනි මූලධර්මය ගැන. ඒක තමයි සුද්ධ වූ බයිබලය. එතකොට අපි අද දවසේ ඔබත් එක්ක කතා කරන්න යනවා මූලධර්ම 16 දෙවැනි මූලධර්මය ගැන තමයි අපි අද දවසේ කතා කරන්න යන්නේ. එතකොට කිතුණු සභාවක් තුල තිබෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති 16ක් තමයි මේ මූලධර්ම 16 තුලින් අපි කතා කරන්න යන්නේ. ඉතින් අද දවසේ අපි දෙවැනි මූලධර්මය වන දෙවියන් වහන්සේ ගැන අද දවසේ අපි ඉගෙන ගන්න යනවා. එතකොට සුද්ධ බයිබලයේ නික්මයාම පොතේ මෝසෙස් තුමා තුලින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට දුන්නා දස පනතක්. පනක් 10ක් උන්වහන්සේ දුන්නා. උන්වහන්සේ කිව්වා එකෙන් 4ක් මුල් 4 දෙවියන් වහන්සේට ඊළඟ 6 මිනිසයා වෙනුවෙන්. මිනිසයා විසින් මිනිසයාට කළ යුතු කාරණාවල් 6ක් තමයි ඊළඟ අන්තිම 6 කතා කරන්නේ. මුල් 4 මිනිසයා විසින් දෙවියන් වහන්සේට කළ යුතු දේවල් 4ක් තමයි මුල් දසපණිතේ මුල් 54 තුලින් කතා කරන්නේ. එතකොට නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය අපි බලමු. එතන කියනවා උන්වහන්සේ මා හැර අන් දෙවිවරු තට ඇතුව නොසිටිව කියලා. එතකොට දෙවියන් වහන්සේ කියනවා කිතුණුවෙකුට ඉන්න පුළුවන් එකම දෙවි කෙනෙක් පමණයි. ඒ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ වන අපගේ ඔබ මම අදහන්නා වූ දෙවියන් වහන්සේ. එතකොට අපි ලෝකේ ඉන්නකොට එක එක කාරණාවල් සඳහා එක එක දෙවිවරු ළඟට ගියා. නමුත් අපි දෙවියන් වහන්සේ ළඟට ආවම පස්සේ අපි උන්වහන්සේට කියනවා උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. ඒ කියන්නේ සියලුම බලය උන්වහන්සේට තියෙනවා. එතකොට ඔබගේ රෝගයේදී, ඔබගේ ප්‍රශ්නයේදී, ඔබ යන ඕනම වාතාවරණයකට අවශ්‍ය පිළිතුර උන්වහන්සේ ළඟ තියෙනවා. උන්වහන්සේට සියලු බලය තියෙන නිසා අපි කියනවා උන්වහන්සේට සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියලා. එතකොට දෙවියන් වහන්සේ 3 ආකාරයක ක්‍රියා කරනවා. එකම දෙවියන් වහන්සේ ඉන්නේ. නමුත් උන්වහන්සේ 3 ආකාරයකට ක්‍රියා කරනවා. එතකොට අපි කියනවා ඒකට ත්‍රිත්වය කියලා. දැන් ත්‍රිත්වය කියන වචනය ඔබට සුද්ධ බයිබලය තුලින් මුණ ගැසෙන්නේ නැහැ, හම්බෙන්නේ නැහැ. ඔබ බයිබලයේ කියවනකොට. නමුත් උන්වහන්සේ ත්‍රිත්වයක් විදියට ක්‍රියා කරන ආකාරය ඔබට සුද්ධ බයිබලය තුල හම්බෙනවා. අපි පරණ ගිවිසුම බැලුවොත් ඒ කියන්නේ උප්පත්ති පොතේ සිට මලාකි පොත දක්වා තිබෙන්නා වූ ඒ පොත් 39 තුල ඔබ බැලුවොත් මේ ත්‍රිත්වය 7034 වතාවක් ත්‍රිත්වය ගැන සඳහන් වෙනවා. ඒ ත්‍රිත්වය කියන වචනේ නෑ. නමුත් දෙවියන් වහන්සේ 3 ආකාරයක ක්‍රියා කරන විදිය ඔබට 7034 වතාවක් හම්බෙන්නේ යනවා. ඒ වගේම අලුත් ගිවිසුම තුල ඔබ බැලුවොත් ජේසුස් වහන්සේ අලුත් ගිවිසුම තුල 7 වතාවක් උන්වහන්සේ කියනවා මම තමයි දෙවියන් වහන්සේ කියලා. ඒකට 7 වතාවක් අපිට අලුත් ගිවිසුම තුල හම්බෙනවා මේ ත්‍රිත්වය කියනා වූ වචනය. එතකොට අපිට ඉන්නේ එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ 3 ආකාරයකට ක්‍රියා කරනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. උන්වහන්සේ කොහොමද 3 ආකාරයකට ක්‍රියා කරන්න කියලා අපි දන්නේ නැහැ. ඒක අපේ ප්‍රඥාවෙන් අපිට තේරුම් ගන්න බෑ. ඒක කිසි කෙනෙකුට උගන්වන්නත් බෑ. නමුත් අපි සරලව බැලුවොත් එකම දෙවියන් වහන්සේ 3 ආකාරයකට ක්‍රියා කරනවා. අපි ඒක බැලුවොත් කොහොමද ඒක වෙන්නේ කියලා ඔබ දන්නවා. අපි පියාණන් වහන්සේට කියනවා උන්වහන්සේ තමයි ධර්මිෂ්ඨකම. උන්වහන්සේ ක්‍රියා කරන්නේ උන්වහන්සේගේ වචනයට අනුකූලව. එතකොට වචනයට පිටින් උන්වහන්සේ කිසිවක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට කියනවා පියාණන් වහන්සේ කියලා. උන්වහන්සේගේ කොටසට අපි කියනවා ධර්මිෂ්ඨකම කියන කොටසට අපි කියනවා පියාණන් වහන්සේ කියලා. එතකොට උන්වහන්සේ තුල තිබෙන්නා වූ කරුණාව එහෙම නැත්නම් අනුග්‍රහය. දැන් අපි දන්නවා මිනිස්සුව පව් කරා නම් මිනිස්සු නිරේට යන්න ඕන. සුද්ධ බයිබලයේ කියන්නේ එහෙම. මිනිස්සෙක් පව් කරොත් ඒ මිනිස්සයා නිරේට යන්න ඕන. ඒ මිනිස්සට ස්වර්ගයට යන්න බෑ. නමුත් උන්වහන්සේ අපිව මවපු නිසා උන්වහන්සේගේ දරුවන් නිසා අපි උන්වහන්සේ කැමති නැහැ අපිව නිරේට දාන්න.
ඒක නිසා උන්වහන්සේ තුල තිබෙනා වූ කරුණාව කියන කොටස, අනුග්‍රහය කියන කොටස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදියට පොළවට එනවා. පොළවට ඇවිල්ලා මිනිස්සුන්ගේ පාපය, ශාපය නිසා කල්වාරි කුරුසේ උන්වහන්සේ රුධිරය වගුරලා මනුෂ්‍ය සංහතියට අවශ්‍ය ගැලවීම ඒ රුධිරය තුලින් උන්වහන්සේ නිදහස් කරනවා. ඒ තමයි උන්වහන්සේගේ අනුග්‍රහය, කරුණාව කියනා වූ කොටස. ඊළඟට උන්වහන්සේ තුල තියෙන ශුද්ධකමට කියන අපි කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ. එතකොට දෙවියන් වහන්සේත් මනුෂ්‍යයත් අතර තිබෙනා වූ ඒ සම්බන්ධතාවය නැවත ඇති කරන්න යේසුස් වහන්සේ කල්වාරි කුරුසේ පූජා වුණා. එතකොට ඒ ලේ කරන කොටගෙන ශුද්ධාත්මයන්න් වහන්සේ මැදිහත්කාරයෙක් වෙලා අපිව නැවත දෙවියන් වහන්සේත් එක්ක සමගිකමක් කරනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්කාරයෙක් වෙනවා. අපි කියනවා ඒ කොටසට ශුද්ධකම කියලා. එතකොට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම කියන කොටසට අපි කියනවා පියාණන් වහන්සේ, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් ධර්මිෂ්ඨකම කියලා. එතකොට උන්වහන්සේගේ අනුග්‍රහය, කරුණාව කියන කොටසට අපි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඊළඟට උන්වහන්සේගේ ශුද්ධකම කියන කොටසට අපි කියනවා ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා. එතකොට මේ තුන් ආකාරයකින් ක්‍රියා කරා ඉන්නේ එකම දෙවියන් වහන්සේ. ඒ තමයි ඔබ මම අදහන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. එතකොට අවසාන වශයෙන් අපි බැලුවොත් එහෙම නික්මයාම පොතේ මෝසෙස් තුමාව කැඳවලා දෙවියන් වහන්සේ කියනවා නුඹ ගිහිල්ලා මම වෙනුවෙන් ඊශ්‍රායල් සෙනග ගැන මිසරේ වහල්කමේ හිටපු සෙනගව පොරොන්දු දේශයට ගේන්න ගිහිල්ලා පාරාවොත් එක්ක කතා කරන්න. මිසරේ ඉන්න ඊශ්‍රායල් සෙනගට කතා කරන්න. මෝසෙස් අහනවා ස්වාමීනි මේ මිනිස්සු අහයි මගෙන් ඔයා කවුද? දෙවියන් වහන්සේගෙන් අහනවා මම මොකද්ද කියන්නේ? මොකද්ද ඔයාගේ නම? කියලා ඊශ්‍රායල් සෙනග අහයි මගෙන් කියලා මෝසෙස් කියනවා. දෙවියන් වහන්සේ මට කතා කරා, දෙවියන් වහන්සේ නුඹලා පොරොන්දු දේශයට ගේන්න කිව්වා කියලා කියනකොට මිනිස්සු අහයි ඔයාගේ නම, මම මොකද්ද ඔයාගේ නම කියන්නේ කියලා මෝසෙස් අහනවා දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේ එතකොට නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපිට කතා කරනවා. උන්වහන්සේ කියනවා මම තමයි එකම දෙවියන් වහන්සේ. මම තමයි මම කියලා උන්වහන්සේ කියන. උන්වහන්සේ නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ කියනවා එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටින්ද එසේම සිටිමි මෝසෙස්ට කීසේක. එතකොට උන්වහන්සේ කියනවා මම තමයි මම. හයා කියන වචනේ උන්වහන්සේ පාවිච්චි කරනවා. එතකොට මේක යේසුස් වහන්සේ යොහාන් පොතේ කිව්වා මම තමයි හයා. මම තමයි දෙවියන් වහන්සේ කියලා. එතකොට අපිට මේ ත්‍රිත්වය කියන වචනේ අලුත් ගිවිසුම තුල 7 වතාවකුත් පරණ ගිවිසුම තුල 7034 වතාවකුත් හම් වෙනවා. එතකොට අපි අද දවසේ කතා කරේ මූලධර්ම 16 දෙවනි මූලධර්මය වන දෙවියන් වහන්සේ ගැන. එතකොට අපිට ඉන්නේ එක දෙවියන් වහන්සේ, උන්වහන්සේ සර්ව බලධාරී. අපි උන්වහන්සේව නොයෙකුත් තනතුරු නාම වලින් හඳුන්වනවා. හැබැයි මොන නමින් ඇඳින්නුවත් උන්වහන්සේ අපිට ඉන්නේ එකම දෙවියන් වහන්සේ. ඒ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් ඔබ හැම කෙනෙකුටම ජේසුස්වීටයි අපි තවත් මූල ධර්මයකින් ඔබ හමු වෙන්න එනවා අපේ YouTube නාලිකාව තුළින්. හැම කෙනෙකුටම සුබ දවසක් ජේසුස්වීට.